ඊට පස්සේ මෙන්න මේ දේවල් ඉවත දාන්න එපා. මේ වලින් අපිට කොණ්ඩේ වවා ගන්න පුළුවන්. කළු කරගන්න පුළුවන්. කොණ්ඩේ කළුවට වවා ගන්න මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේන විදිහට ඩයි එකක් වගේ මම මෙන්න මේ විදිහට ජෙල් ෆෝම් එකට අරන් තියෙනවා. ඉතින් මේක හදාගන්න මහ දේවල් අවශ්‍ය නැහැ. නමුත් කොණ්ඩේ වවා ගන්න ඔයාලා නොතොන් රත්න ඔයාලේ කොණ්ඩේ ගොඩක් හොඳට නිරෝගීව වවා ගන්න පුළුවන්. පේනවනේ මොනවද මම අරන් තියෙන්නේ කියලා. ඔයාලා ඉවත දාන්න ලුණු පොතු. ඊට පස්සේ ලුණු පොතු ඉවත දාන්න එපා. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා ලුණු ඉස්ම ඔළුවේ දාන්න බෑ අර ලුණු ස්මෙල් එක එනවා කියලා. ඒ නිසා හොඳම දේ තමයි මේ ලුණු පොතු. මේ පොත්තෙන් ඔයාලට ලුණු ස්මෙල් එක එන්නේ නැහැ ඔළුවට. පොත්ත මේ විදිහට දැම්මොත් එහෙම. පළමුවෙන් පොතු ටික මේ විදිහට එකතු කරගෙන ඒක හොදලා ඊට පස්සේ පොඩ්ඩක් වේලෙන්න තියන්න. මේකේ වතුර ඉවත් වෙනකන් වේලෙන්න තියන්න. මේක හොඳට වේලුණාට පස්සේ අපි මේක කල් වෙනකම් බෙද ගන්න. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මේ ලුණු වතුර ඔළුවට දාන්න බැරි එකනේ. ලිපේ තියලා මෙන්න මේ විදිහට බෙද ගන්න ඕනේ. කබලකට දාලා තාච්චියකට හරි මොකකට හරි දාලා මේ විදිහට බෙද ගන්න හොඳට. නැත්තම් ඔයාලා හැමෝම දන්නවා අපි හැමෝම දන්නවා ලුණු කියන්නේ කුයිසකස් ඉක්මනින් වවා ගන්න උදව් වෙන දෙයක් කියලානේ. ඉසකස් වවා ගන්න කරන්නේ මේ ඉසකස් කළු කරගන්න. අකලට ඉසකස් වැසෙනවා නම් ලුණු වලින් අපේ ඉසකස් වැසෙන එකත් පාලනය කරගන්න උදව් වෙනවා. හොඳ කළු ඝන කොණ්ඩයක් ගන්න පුළුවන් අපිට මේ ලුණු ඉස්ම එහෙම නැත්තම් ලුණු වලින්. ඉතින් ඉස්ම දාන්න බෑ ගොඩක් අයට මේ ප්‍රශ්නේ නිසා ඉස්ම අර ස්මෙල් එක එන නිසා හොඳම දේ තමයි මේ ලුණු පොත්ත මේ විදිහට හදලා කිසිම ස්මෙල් එකක් නැතුව පාවිච්චි කරන එක. දැන් මම ලුණු පොතු ටික හොඳට වේලුණාට පස්සේ ඒක මේ විදිහට කබලකට දාලා හොඳට බෙදගත්තා. කළු වෙනකම් බෙදගත්තා. ඊට පස්සේ මෙහෙම බ්ලෙන්ඩ් කප් එකකට දාලා මේක හොඳට කුඩු වෙනකම් මේ පවුඩර් ෆෝම් එකට එනකම්ම ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට කුඩු ටික වෙන් කරගන්නවා. ඉතින් ටික ඉසි කරන්න එපා. ඉතුරු වෙන කැලි ටික මේ අරන් තියාගන්න. ඒකටත් මම හදාගන්න දෙයක් කියනවා. දැන් පවුඩර් ටික අපි වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඇලෝවෙරා ජෙල් ටිකක් අරගන්න. ඇලෝවෙරා ජෙල් ඔයාලට කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. මම මෙතන තේ හැඳි දෙකක් තුනක් විතර වගේ වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අර කුඩු එක එහෙම නැත්නම් පවුඩර් එක මේකට එකතු කරගන්නවා. දැන් මේ පවුඩර් එක මේකට එකතු කරගෙන මේක මික්ස් කරගන්නයි ඕනේ. මම මෙතන ඇලෝවෙරා ජෙල් තේ හැඳි 3කට ලුණු පවුඩර් එකෙන් තේ හැඳි දෙකක් වශයෙන් එකතු කරගන්නවා. ඔයාලට මේක හදාගෙන සතියක් වුණත් ශීතකරණයේ තියාගන්න පුළුවන්. දවසක් ඇර එහෙම නැත්නම් දවස් ගානේ නානකොට මේක ඇප්ලයි කරලා නාන්න පැයකට කලින් ඇප්ලයි කරලා ඊට පස්සේ නාන්න පුළුවන්. ඔයාලට පුළුවන් රෝස් වතුර ටිකක් එකතු කරගන්න. මොකද මේක හොඳට එතකොට දිය වෙනවා. ඊළඟට ඔයාලට ඕනේ නම් මෙතනට විටමින් E කරලා ආමන්ඩ් ඔයිල් ටිකක් මේ වගේ මොනවා හරි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳින් මික්ස් කරගන්න මෙන්න මේ විදියට. ලුණු පොත්ත මම කවදාවත්ම විසික් කරන්නේ නැහැ. මේ විදියට ඩක් හොදලා වේලලා පවුඩර් කරලා බෝතලයකට දාලා තියාගන්න. ඕනම වෙලාවකට හිතෙන වෙලාවට මේ විදියට ජෙල් එක හදලා පාවිච්චි කරනවා, ටෝන් එක හදලා පාවිච්චි කරනවා. ඒ වගේම ලුණු ඔයිල් එකත් හදලා පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මේ වගේ පොඩ රෝස් වතුර ඔයිල් මොන හරි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරගන්න පොඩ්ඩක් ගන්න පුළුවන්. ගොඩක් තික් එකට නැතුව ගන්න පුළුවන් ප්‍රමාණයට එනකම්. ලුණු මේ විදියට තමයි මම පාවිච්චි කරන්නේ ගොඩක් දුරට. මොකද ලුණු ඉස්ම කොණ්ඩේ වවා ගන්න ගොඩක් උදව් වෙනවා. සල්ෆර් අඩංගු වෙලා තියෙන නිසා. නමුත් මේක අපේ ඉසකස් වලට ගාපුවාම දිග ඉසකස් තියෙනකොට ඒක ටිකක් අර ස්මෙල් එක යන්නේ ටික දවසක් යන නිසා ඒක හරි අසීරුයි. ජොබ් එකක් කරන අයට, එළිය පහළිය යන අයට ඒක අසීරුයි. ඉතින් ඒ නිසා මේ විදිහට ලුණු පොත්තෙන් කිසිම ස්මෙල් එකක් එන්නේ නැහැ. ලුණු ගෙඩි අඩංගු වෙලා තියෙනටත් වැඩිය සල්ෆර් අඩංගු වෙලා තියෙන පොත්තේ. ඉතින් ඒ නිසා පොත්ත මේ විදිහට ප්‍රයෝජනෙට අරගෙන කොණ්ඩේ වවා ගන්න මම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ඔයාලටත් මම අරගෙන ආවේ. ඒ විතරක් නෙමෙයි කොණ්ඩේ අකලයට පැහැෙනවා නම් කොණ්ඩේ කළු කරගන්නත් මේ විදිහට කරොත් උදව් වෙනවා. ටෝන් එක සහ ඔයිල් එක හදාගන්න හැටි මම තවත් වීඩියෝ වකින් අරන් එන්නම්. ඔයාලා හෙන්න ඇප්ලයි කරන්න නම් ඔයාලට පුළුවන් ඔයාලගේ හෙන්න එකකටත් මෙන්න මේ පවුඩර් එක එකතු කරගන්න. දැන් මෙන්න මේ විදිහට තමයි ජෙල් එක හදාගත්තේ. ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳට කළුවට ඇවිල්ලා තියෙනවා. මේක පාවිච්චි කරන්නේ මෙහෙමයි පිරිසිදු කොණ්ඩේට මේක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා විනාඩි 45ක් විතර වගේ ඔළුවේ තියෙන හරින පැයක් විනාඩි 45ක් විතර තියෙන හරින්න ඔයාලට තේරෙනවා මේක වේලුණා කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෂැම්පු කරලා සෝදලා ඉවත් කරගන්න. අපිට අවශ්‍ය පෝෂණය කොණ්ඩේට උනාගෙන ඉවරයි පැයක් විතර යනකොට. ඊට පස්සේ අපිට පුළුවන් ෂැම්පු කරලා සෝදලා ඉවත් කරගන්න. ඉතින් ඔයාලට මේක සතියේ දවස් 3ක් දිනපතා වුණත් දවසක් කියලා දවසක් වුණත් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නිතරම ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. විශේෂයෙන් හොස්ටල් වල ඉන්න අය, ජොබ් කරන අය අර ලුණු වල ස්මෙල් එකෙන් නැති වෙන්න පාවිච්චි කරන්න ඕන නම් කොණ්ඩේ වවා ගන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ ලුණු පවුඩර් එක ඔයාලට මාස 3ක් වුණත් ග්ලාස් බොටලයකට ස්ටෝර් කරගෙන උලන් අදින්න නැති වෙන්න තියාගන්න පුළුවන්. ඔයිල් එකයි ටෝන් එකයි හදාගන්න හැටි මම තව වීඩියෝ දෙකකින් ගේන්නම් කොටස් වශයෙන්. ඒවත් බලන්න මේ විදිහට හදාගෙන ඔයාලට පුළුවන් මේ ලුණු වල ස්මෙල් එකෙන් නැති වෙන්න මේ වගේ පාවිච්චි කරලා කොණ්ඩේ වවා ගන්න, කොණ්ඩේ නිරෝගී කරගන්න, වගේම කොණ්ඩේ කළු කරගන්න. ඒ විතරක් නෙමෙයි රැවුල අඩු පිරිමි අයටත් මෙන්න මේ සත්කාරය ගොඩක් හොඳයි. යාලගේ රැවුල ඝනව නිරෝගීව වවා ගන්න.